Hello ළමයි, welcome back to my YouTube channel. ඉතින් අද මම කියලා දෙන්නම් කොහොමද O level ලියන ළමයින්ට බුද්ධාගම වගේ සබ්ජෙක්ට් එකක් පොඩි කාලයක් ඇතුළත හරියට කරගන්නේ කියලා. ඔයා මේ වීඩියෝ එක එක්සෑම් එකට දවස් දෙකකට කලින් දැක්කත් ඔයාට බුද්ධාගම කියන සබ්ජෙක්ට් එකට ඒකක් ගන්න හොඳටම වෙලාව තියෙනවා. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද බුද්ධාගමට ඒකක් ගන්න පොඩි කාලයක් ඇතුළත කියලා වැදගත්ම වෙන කරුණු ටික මම වීඩියෝ එක අවසානයේ කියනවා. ඉතින් රැඳිලා ඉන්න. හරි එහෙනම් මම කියන්නම් කොහොමද දවස් 23කින් බුද්ධාගම සබ්ජෙක්ට් එක කරන්න කියලා. මුලින්ම මම කියන්නම් බුද්ධාගම ඔයාලට 10 වසරේ පාඩම් 23ක් තියෙනවා. 11 වසරේ පාඩම් 23ක් තියෙනවා. ඔක්කොම පාඩම් 46ක් තියෙනවා. එතකොට දවස් 23ක් ඇතුළත කරන්න ඔයාලා දවසට පැය 3ක් බුද්ධාගම වෙනුවෙන් වෙන් කරන්න ඕනි. එතකොට බුද්ධාගම පාඩම් දෙකක් පාඩම් කරන්න ඔයා පැය දෙකක කාලයක් ගන්න ඕනි. පැය දෙකක කාලයක් තුල පාඩම් දෙකක් පාඩම් කරනවා. ඒ පාඩම් දෙකෙන් ආපු පාස් පේපර්ස් ප්‍රශ්න ඔයා ඉතිරි පැය කරනවා. ඔයාට මුලින්ම පාඩම් දෙකක් තෝරගනිද්දී ඔයාලට පුළුවන් ලේසි පාඩමකුයි අමාරු පාඩමකුයි තෝරගන්න. මොකද බුද්ධාගම පොතේ තියෙන සමහර පාඩම් කරගන්න ඇත්තටම පැයක කාලයක් යන්නේ නැහැ. ඔයාලට පුළුවන් පොඩි පාඩමක් එක්ක ලොකු පාඩමක් තෝරගෙන දවසට පාඩම් දෙකක් කවර් කරගන්න පැය දෙකක කාලයක් තුළ. ඊට පස්සේ ඔයාලට පුළුවන් ළඟම අවුරුද්දේ ඉඳන් පිටිපස්සට අවුරුදු වලට වෙනකන් ඔයා පාඩම් කරපු පාඩමෙන් ආපු පාස් පේපර්ස් ප්‍රශ්න කරන්න. එතකොට ඔයාලට මේ පාඩම් දෙක හොඳටම පොලිෂ් වෙනවා. ඒ වගේම ඔයා පාඩම් කරද්දි කවර් වුණේ නැති කොටස් ඔයාලට පාස් පේපර්ස් කරද්දි ඔයාලට කවර් වෙනවා. ඉතින් පාස් පේපර්ස් කරද්දි ඔයාලට මොනවා හරි බැරි දෙයක් අහුනොත් ඔයා එවලම මාකින් එක බලලා ඒකට උත්තරේ බලලා ඒ අවස්ථාවෙම පාඩම් කරගන්න. එතකොට ඒ විදිහට ඔයාලට දවසට පාඩම් දෙකක් අනිවාර්යයෙන්ම කවර් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට දවස් 23ක් ඔයා එක දිගට කරගෙන යද්දී ඔයා දන්නේම නැතුව අනිත් සබ්ජෙක්ට් පාඩම් කරන ගමන් කිසිම ස්ට්‍රෙස් එකක් නැතුව දවස් 23ක් වගේ පොඩි කාලයක් ඇතුළත ඔයාලට බුද්ධාගම සබ්ජෙක්ට් එක හරියටම කවර් කරගන්න පුළුවන්. ඉතින් මම කියන්නම් ඔයා මේ වීඩියෝ එක සාමාන්‍යයෙන් එක්සෑම් එකට දවස් දෙකකට වගේ කලින් දැක්කොත් ඔයාලට කරන්න තියෙන්නේ මම වීඩියෝ එකේ දැන් කියනවා වැදගත්ම දේවල් මොනවද පාඩම් කරන්න ඕනි කියලා. ඒ දේවල් මුලින්ම පාඩම් කරලා ඉවර වෙලා ඊට පස්සේ ඔයාලට පුළුවන් පාස් පේපර්ස් කරන්න. අනිවාර්යයෙන්ම එක්සෑම් එකට ඒ කියන්නේ බුද්ධාගම තියෙන දවසට කලින් දවසේ අනිවාර්යයෙන්ම ඔයා ඒ වෙනුවෙන් මහන්සි වෙන පාස් පේපර්ස් පුළුවන් තරම් කරන්න. MCQ ටික කොට දාගන්න පුළුවන් පාස් පේපර්ස් MCQ අඩුම අවුරුදු 5කවත් කරලා යන්න. එතකොට මාකින් එක බලලා උත්තර 4ම ඔයා විවරණය කරගන්න ඕනි. ඒ කියන්නේ හරි උත්තරේ වගේම ඇයි මේ උත්තර අනිත් උත්තර තුන වැරදි කියලා ඔයා ඒ අවස්ථාවේම විවරණය කරගන්න. එතකොට ඔයාට එක ප්‍රශ්නයක් කිරීම මගින් තවත් ප්‍රශ්න 3කට උත්තර ඔයාට ඒ අවස්ථාවේම දැනගන්න පුළුවන්. හරි මම දැන් කියන්නම් ඔයාලා මුලින්ම පාඩම් කරගන්න ඕන වැදගත්ම කරුණු මොනවද කියලා. පාස් පේපර්ස් වල වැඩිම දකින්න පුළුවන් ප්‍රශ්නයක් තමයි සිදුහත් බෝසතාණන් වහන්සේගේ චරිතය තුළ උන්වහන්සේ මුහුණ දුන් අභියෝග ඇසුරෙන් අපේ ජීවිතයට ගත හැකි ආදර්ශ මොනවද කියලා අහලා ඒ දේවල් පැහැදිලි කරන්න එනවා. ඒ අවස්ථාවල ඔයාලට මුලින්ම ඔයාලා ලිවිය යුතුම කරුණු ටික කරුණු වශයෙන් පොයින්ට්ස් වශයෙන් ලියලා ඔයාලට පුළුවන් මේ පොයින්ට්ස් එක ගානේ අරගෙන පැහැදිලි කරන්න. එතකොට එයාලා බලාපොරොත්තු වෙන විස්තරාත්මක ප්‍රශ්නයට අපි හරියට පිළිතුරු ලිව්වා වෙනවා. ඉතින් මේ වගේ ප්‍රශ්න ඔයාලා පාඩම් කරාට පස්සේ පාස් පේපර්ස් වලින් කරන්න. එතකොට ඔයාලට පුළුවන් ඒවට හොඳට පුරුදු වෙලා යන්න. ඊළඟට තෙරුවන් ගුණ ගැන බලා ගන්න. තෙරුවන් ගුණ සමහර අවස්ථාවල ඔයාලට විස්තර කිරීමේ ප්‍රශ්නවල එක කොටසක් විදියට තෙරුවන් ගුණ විස්තර කරන්න මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් තෙරුවන් ගුණ ගැන බලා ගන්න. ඊට පස්සේ තමයි පංච නීවරණ ටික බලා ගන්න. ඔයාලා ඒ අවස්ථාවල අර පංච නීවරණ මෙන්න මේ දේවල් වලට ජලයේ පාස බැඳුනම මෙන්න මේ නීවරණයට උපමා කරනවා. අන්නේ විදියට උපමා කරලා තියෙනවා. අන්නේ ටික අනිවාර්යයෙන්ම බලා ගන්න. ඊටත් අමතරව බුදුරජාණන් වහන්සේ වස් විසූ ස්ථාන 7 එතකොට සදිසා නමස්කාරයෙන් ඉටුවිය යුතු යුතුයකම් ඒ කියන්නේ දෙමාපියන්ගෙන් ළමයින්ටත් ළමයින්ගෙන් දෙමාපියන්ටත් අන්නේ ආකාරයෙන් ඉටුවිය යුතු යුතුයකම් ටිකක් වර්ග කරලා තිබ්බා. අන්න ඒ ටික ඔයාලා බලා ගන්න. ඊළඟට ලොකු කන්ටෙන්ට් එකක් තියෙන සංගායනා පාඩම හැමදාම වෙන ප්‍රශ්නයක් ලොකු ලකුණු ප්‍රමාණයක්. ඔයාලට මේ ප්‍රශ්නේ හරියට ලිව්වොත් ගන්න පුළුවන්. ඉතින් ඒකට ඔයාලා කරන්න ඕනේ සංගායනා ටික පාඩම් කරගන්න. තිබ්බ දිනවකවානු කාගේ අනුග්‍රහයෙන්ද තිබ්බ කාල පරාසය. එතකොට සංගායනාව නිසා ඇති වූ ප්‍රතිඵල. ඉතින් අන්නේ දේවල් අනිවාර්යෙන් පාඩම් කරගන්න. පාඩම් කරපුවා හොඳට මතක හිටින්නේ මේ අවස්ථාවේම සංගායනා වලින් ආපු පාස් පේපර්ස් ප්‍රශ්න කරන්න. ඊළඟ දේ තමයි ස්තූප වර්ග තියෙනවා. ඝටාකාර, බුබ්බුලාකාර, පద్මාකාර අන්නේ වගේ දේවල් නම් කරන්න ඉන්න පුළුවන්. මේ වගේ දේවල් බලා ගන්න. පේපර්ස් වල 7 වෙනි ප්‍රශ්නෙට එන පැහැදිලි කිරීම කොටස යටතේ ඔය
බුද්ධාගම පොතේ තියෙන ආදර්ශමත් චරිත ටිකක් තියෙනවානේ වැලිවිට සරණංකර හිමි දුටුගැමුණු රජතුමා අන්න ඒ වගේ දේවල් පහදන්න එන්න පුළුවන්. ඒ කොටසුත් බලා ගන්න. එතකොට ඔයාලට පුළුවන් පසුගිය අවුරුදු 10ක විතර පාස් පේපර්ස් අරගෙන පැහැදිලි කිරීමේ ප්‍රශ්නෙට අවිත් තියෙන්නේ මොනවද කියලා බලලා අන්නේ දේවල් වලට මුලින්ම ලේස්ති වෙලා ගියොත් ඔයාලට ඒ ප්‍රශ්නේ සාර්ථකව කරන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවලත් ඔයාලට පුළුවන් පොයින්ට්ස් ක්‍රමය පාවිච්චි කරලා ලියන්න ඕනිම කරුණු ටික වැදගත්ම කරුණු ටික මුලින් පොයින්ට්ස් වශයෙන් ලියලා ඊට පස්සේ එක පොයින්ට් එක ගානේ අරගෙන වෙනම විස්තරයක් ලියන්න පුළුවන්. එතකොට ඔයාලට විස්තර කිරීමේ ප්‍රශ්නයට හම්බ වෙන සම්පූර්ණ ලකුණම ලේසියෙන් ලබා ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි ලකුණු 10ක් වෙන ප්‍රශ්නයක් තමයි ධම්මපදයෙන් එන ගාථා වලින්. ඉතින් ධම්මපදයේ ගාථා 8ක් තියෙනවා. ඒ 8ට තේරුම් 8ක් තියෙනවා. ඉතින් අන්නේ තේරුම් එක හරියට ගාථා ටික පාඩම් කරගන්න. ඔයාලට ගාථා එක දවසේ පාඩම් කරොත් පැටලෙන්න පුළුවන්. ඕනනම් අර පාඩම් කරන අතරතුර දවසට එක ගාථාව ගන්න දවස් 8ක් අරන් ගාථාවට පාඩම් කරගෙන තේරුම් 8 මතක තියාගන්න. ඉතින් පාස් පේපර්ස් කරලා බලන්න. ඔයා පාඩම් කරපුවා ඔයාට දැන් ලියා ගන්න පුළුවන්ද කියලා. අන්න එතකොට ඔයාට ලියා ගන්න පුළුවන් වුණොත් ඔයා ධම්මපදයේ ප්‍රශ්න ලකුණු 10 ගන්න සූදානම්. ඊළඟට තව ප්‍රශ්නයක් එන්න පුළුවන් භාවනාව කියන එකෙන්. භාවනාව කොටස් දෙකක් තියෙනවා. සමත භාවනාව, විදර්ශනා භාවනාව. එතකොට ඔය සමත භාවනාවට තව නම් කියනවා. ඒ වගේ භාවනාව ගැන පාඩම් කරගන්න. එතකොට ඒ භාවනාව වැඩිම මගින් ඇතිවන ප්‍රයෝජන ඒ දේවල් ලියන්න එනවා. ඒ ටිකත් බලා ගන්න. ඊළඟට කර්මය සහ ඒ ප්‍රභේද කියන එකේ ඔයාලට ඒක හඳුන්වන්න පැහැදිලි කරන්න. ඊට පස්සේ ඔය තිලක්ෂණය, පාරමිතාව, චතුරාර්ය සත්‍ය ඔන්න ඔය වගේ කොටස් වල චතුරාර්ය සත්‍ය ඒ කොටස් නම් කරන්න ඒවා විස්තර කරන්න එන්න පුළුවන්. ඉතින් අන්නේ දේවලුත් බලා ගන්න. ඊට අමතරව අච්චු පොත් දෙක තුලම තියෙන ගාථා ටික අනිවාර්යෙන් ආයෙ පාඩම් කරන්න. ඒ වගේ තේරුම පාඩම් කරන්න. ගාථාවක පද දෙකක් දීලා ඉතුරු පද දෙක සම්පූර්ණ කරන්න එනවා. එහෙම නැත්නම් ගාථාව දීලා තේරුම ලියන්න එනවා. ඉතින් අන්නේ නිසා ගාථා ටිකට හොඳ අවධානයක් දීලා ඒ ටික පාඩම් කරගන්න. ඔය පොඩි කරුණු තියෙනවා. බුදු පිළිමවල දැකිය හැකි මුද්‍රා වගේ ඔය පොඩි දේවල් තියෙනවා. ඉතින් මේ දේවල් ඔයාලට තව දුරටත් කවර් කරගන්න පුළුවන් පාස් පේපර්ස් කරද්දී. ඔය දේවල් පාඩම් කරලා ඉවර වෙලා ඔයාලා පාස් පේපර්ස් කරන්න. එතකොට ඔයාලට කවර් වුණේ නැති දේවල් පාස් පේපර්ස් කිරීම මගින් කවර් වෙනවා. ඉතින් පාස් පේපර්ස් හරියට කරන්න ඔයාලට කරගන්න බැරි ප්‍රශ්නයක් ආවොත් මාකින් එක බලලා ලෙවලෙම පාඩම් කරගන්න. ඒත් බෑ නම් ඒ කොටසට අදාළ මාතෘකාව බලලා ඒක පාඩම් කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට වැඩ කළා ඔයාලට පුළුවන් බුද්ධාගමට ඒකක් ගන්න. ඉතින් බුද්ධාගමට නෙමෙයි ඕනම සබ්ජෙක්ට් එකකට ඒකක් ගන්න කරන්න ඕන මෙන්න මේ දේවල්. ඉතින් පාස් පේපර්ස් තමයි ලොකුම හයිය. පාස් පේපර්ස් කරලා එහෙනම් හොඳට එක්සෑම් එක ලියන්න. ඔයාලා හැමෝටම all the best.